අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර තම දියණියගේ විභාග උපකරණ පොත්පත් සහ ඇඳුම් ඇතුළු මුළු නිවසටම ගිනි තැබූ පියෙකු බලන්ගොඩ සමනලවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගිනි තැබීම පසුගිය 9 වනදා රාත්‍රියේදී සිදු වී ඇති අතර සැකකාර පියා පසුගිය 10 වෙනිදා දින අත්අඩංගුවට පත්ව තිබෙනවා. බලන්ගොඩ සමනලවැව පොලිස් වසමට අයත් ස්ථීලගම ගිල්ම ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ගිනි තැබීම හේතුවෙන් පසුගිය දින ආරම්භුණු උසස් පෙළ විභාගයේ කලා අංශයේ පෙනී සිටින සිසුවිය දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේ අදාළ සිසුවිය හෝ ඇයගේ මව නිවසේ රැඳී සිට නොමැති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා. සැකකාර පියා 9 වෙනිදා පස්වරුවේ බීමතෙන් නිවසට පැමිණ අඩදබර කිරීම හේතුවෙන් ඔහුට බිය වූ මව සහ දියණිය රාත්‍රී ගත කිරීම සඳහා අසල්වැසි ඥාති නිවසකට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී සිසුවිය රැගෙන ගොස් ඇත්තේ ඇයගේ විභාග ප්‍රවේශ පත්‍රය එක් ඇඳුමක් සහ පොත් කිහිපයක් පමණක් වන අතර ඇයගේ අනෙකුත් සියලුම අධ්‍යාපනික උපකරණ සහ ඇඳුම් පැළඳුම් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. සැකකරු නිතර බීමතින් පැමිණ කලාකාරී ලෙස හැසිරෙන අයෙකු බවත් 9 වෙනිදා දහවල් ඔහු අඩදබර කරන අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් සැමියා බීමතින් නිදා සිටින බැවින් මෙවන විට ගැටලුවක් නොමැති බවට බිරිඳ විසින් පොලිස් නිලධාරීන්ට දැනුම් දීම නිසා ඔවුන් ආපසු ගොස් තිබෙනවා. පසුව 9 වනදා රාත්‍රී 10ට පමණ ප්‍රදේශවාසීන්ගේ ලද තොරතුරකට අනුව නිවස ගිනි ගනිමින් තිබියදී පොලිස් නිලධාරීන් නැවත එම ස්ථානයට පැමිණ ගිනි නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. වඩු කාර්මිකයෙකු ලෙස සේවය කරන සැකකාර නිවසේ හිමියා 10 වෙනිදා දින සමනලවැව පොලිසියට පැමිණ සිය නිවසට කිසිවෙකු විසින් ගිනි තබන ලද බවට මුලින් පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම හමුවේ බීමතින් සිටි තමන් විසින්ම නිවසට ගිනි තැබූ බව ඔහු පසුව පාපොච්චාරණය කර තිබෙනවා. මෙම බාධක මැද්දේ වුවද අදාළ සිසුවිය පසුගිය 10 වෙනි දින නියමිතව තිබූ උසස් පෙළ කලා අංශයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටි බව වාර්තා වනවා. අත්අඩංගුවටගත් සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සමනලවැව පොලිසිය සහ රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.